මේ වෙලාවේදී අපි කතා කරමින් සිටියේ ඔබේ ජීවිතේ වන් ඔබේ දරුවා සම්බන්ධව දරුවාට ඇතිවිය හැකි මානසික මනෝ වික්ෂිප්තභාවය කියන රෝගී තත්ත්වය පිළිබඳව තමයි අපි කතා බහ කරමින් සිටියේ. වෛද්‍යතුමා සඳහන් කරා සමාජීය වශයෙන් මේ ගැටලු ඇතිවීමේ හැකියාව තියෙනවා කියලා. සමාජීය වශයෙන් ඇතිවිය හැකි මොන ආකාරයේ ගැටලුද? ඔව් ඒක තමයි දිල්හානි අපි මේ රෝගයට සුවිශේෂී වූ රෝග ලක්ෂණය. මොකද අපි සමාජයේ වැරදි මතයක් තියෙනවා මෙවැනි වූ දරුවන්ගේ බුද්ධිය අඩුකමක් තියෙනවා. එහෙම නැත්නම් අනිත් වර්ධක රේඛාවල යම්කිසි අඩුවීම නැහැ. එහෙම නෙමෙයි. විශේෂයෙන් මේ තත්ත්වයේදී වෙන්නේ මේ දරුවන්ගේ සමාජීය වර්ධනය. මොකද්ද මේ සමාජීය වර්ධනය කියලා? අපි සාමාන්‍යයෙන් මේ ඔටිසම් කියන රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ගුණ තුනකින් ඉදිරිපත් කරනවා. සමාජ sannivedanaye, සමාජ අන්තර්ක්‍රියා, නිර්මාණශීලීව ක්‍රියා කිරීම සහ හැඟීම් වල තිබෙන නම්‍යශීලීභාවයේ ඇති වෙන අඩලුඩුකම්. අපි මේන් පෙන්වන්න උත්සාහ කරන්නේ අපි මේ සමාජීය වර්ධනය සහ මේ කණ්ඩායම් චිකිත්සාවක් මේ දරුවන්ට අපි යොදා ගන්නා. ඔබට මේ පේනවා අපි දැන් සාමාන්‍ය දරුවෙකුට මෙවැනි වූ සෙල්ලම් කිරීමකදී අපි දන්නවා ඔවුන්ගේ අවධානය ඒ වෙත යොමු වෙනවා. දැන් ඔබ දකිනවා මේ දරුවන්ගේ මූණු දිහා බලනකොට මොවුන් සමහර විට ඔවුන්ගේ ලෝක තුල එක එක්කෙනා එක එක විදිහට සෙල්ලම් කරන්න උත්සාහ කරන්නේ. මෙන්න මෙය තමයි මේ රෝගී තත්වයේදී තියෙන අපහසුතාවය. මොවුන් ගොඩක් බුද්ධිමත් දරුවන්, මොවුන්ගේ තිබෙන මේ sannivedana කුසලතාවයේ වාචික සහ අවාචික ඒ වගේම තමයි අන්තර්ක්‍රියා මට්ටම අඩුවීම නිසා ඔවුන්ගේ මේ බුද්ධි හැකියාවන් වල ඵල නෙලා ගැනීමට අපිට යම්කිසි වූ අපහසුතාවයක් තියෙනවා. දැන් අපි මොවුන් අන්තර්ක්‍රියා කරන විදිය පෙන්වන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ඔවුන් එක එක්කෙනා එක එක ලෝකවල ඔවුන්ට සාමූහිකව ග්‍රහණය කරගන්න අමාරුයි මේ අපි කරන්න හදන දේ මොකද්ද, කරන්න උත්සාහ කරන දේ මොකද්ද කියලා. ඒ අපි ගිය සතියේ කතා කළා මොවුන්ගේ මොලේ මස්තිෂ්කයේ යම් යම් ස්ථානවල යම් යම් තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය ගොඩක් දුරට ඇති වෙන්නේ කියලා. ඔවුන්ට පරිසරය වැරදි විදිහට ඔවුන්ගේ මොලේ ඇතුලේ ගිහිල්ලා අර්ථකථනය කරන්නේ. ඒ නිසා සමහර වෙලාවට ඔවුන්ට යම් දෙයකට ඒකාකාරීව නියැලීමේ අපහසුතාවයක් පුංචි බාධාකිරීමක් කරන ඔය කියන ආකාරයට සමහර ළමුන් අපි දැකලා තියෙනවා මේ දැන් එක ගෙදරකින් එක ළමයි. එතකොට තමන්ගේම කියලා වෙනම ලෝකයක් හදාගෙන සමහරක් වෙලාවට සෙල්ලම් කරනවා. ඒ කියන්නේ තමන් මෙතන තව එක්කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන සෙල්ලම් කරන ඒ ළමයි කතා බහ කරනවත් අඩු අවස්ථාවක් දැකලා තියෙනවා. ඒකත් මේ රෝගී තත්ත්වයේ ලක්ෂණය. මම හිතන්නේ වැදගත්ම දෙයක් දිල්හානි මේ රෝගය හරියට නිර්ණය කර ගැනීම. මොකද ළමයේ කතාව අඩු වූ පමණින්, කතාව ප්‍රමාද වූ පමණින්, එහෙම නැත්නම් තනියම සෙල්ලම් කරු පමණින් අපිට ඔටිසම් යයි කීම තරම් සාධාරණ නෑ. ඒක මම හිතන්නේ විශේෂිත වූ තත්ත්වයක් මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්න ඕනේ. අර අපි සඳහන් කරපු රෝග නිර්ණායක තියෙනවා, රෝග ලක්ෂණ තියෙනවා. ඒ සඳහා තාක්ෂණික දැනුමක් තියෙන වෛද්‍යවරයෙකුගෙන් මම හිතන්නේ මේ පිළිබඳ උපදේශයක් අරගෙන, මේ පිළිබඳ අවවාදයක් අරගෙන මේ අපි taksේරුවට ලක් කිරීමේ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. මෙහිදී වැදගත්ම දේ තමයි දිල්හානි පළවෙනියෙන්ම එවැනි වූ අසාමාන්‍යතාවයක් දරුවෙකුගෙන් පිළිඹු වෙනවා නම් ඒ අසාමාන්‍යතාවය නිරීක්ෂණය කිරීම. ඊට පස්සේ මේක වෛද්‍යවරයෙකු ලවා මෙය රෝග විනිශ්චයට ලක් කිරීම සහ ඊට පස්සේ මෙහි taksේරුව ඔටිසම් නම් ඔටිසම් කොපමණ තිබෙනවද, මේක මොඩරේට්ද, සිවියර්ද, මේක සාමාන්‍ය තත්ත්වෙන්ද නැත්නම් මානසික රෝග ලක්ෂණත් මෙහිදී ඉදිරිපත් වෙනවද? ඒ අනුව තමයි ඊට පස්සේ අපි ඔටිසම් චිකිත්සාව කියන එක මේ රෝගයට යොදා ගන්න ඕනේ. ඉතින් එහිදී වැදගත් වීම තමයි මේ හඳුනා ගැනීම. ඔටිසම් දරුවන් නොසලකා හැරීමත්, ඔටිසම් නොමැති දරුවන් ඔටිසම් තිබේ සැක කිරීමත් මම හිතන්නේ වැරදි දෙයක්. ඒ වගේම වෛද්‍යතුමනි දැන් ඔබ සඳහන් කරා මේ සමාජීය වශයෙන් වර්ධන රේඛාවේ බිඳ වැටීමක් තියෙනවා. නැත්නම් නොයෙකුත් ආකාරයේ බිඳ වැටීම් තිබෙන්නට පුළුවන් අවස්ථාවන් සඳහන් කරා. කොහොමද මේ දරුවාගේ තියෙන මේ රෝගී තත්ත්වයත් එක්ක මේ අංශයෙන් තමයි මොවුන්ගේ බිඳ වැටීමක් ඇතිවන්නේ කියලා හඳුනාගන්නේ? ඔව් ඇත්තටම මා මුලිනුත් සඳහන් කළා මෙය සමස්ත වර්ධනීය ගැටලුවක් නෙවෙයි. මෙය දරුවාගේ අනිකුත් වර්ධක රේඛාවල ඒ හැකියාවන්, ඒ දක්ෂතාවයන්, ඒ කුසලතාවයන් නියමාකාරව සිටිනවා. මොකද ගොඩක් මවුරුන් අපෙන් අහන දෙයක් තමයි දැන් මේ දරුවන්ගේ මේ රෝගී තත්ත්වය නිසා, මේ මානසික තත්ත්වය නිසා ඔවුන්ගේ අනිත් හැකියාවන් අපිට ඉස්මතු කර ගැනීමට හැකියාවක් නැද්ද කියලා. අපි සාමාන්‍යයෙන් වර්ධනීය ගැටලු ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. සමස්ත වර්ධනීය ගැටලු සහ විශේෂ වර්ධනීය ගැටලු කියලා. අපි සමස්ත වර්ධනීය ගැටලු කිව්වහම අපි අර ඉහත කතා කරපු කායික, චාලක, බුද්ධි, සමාජීය, භාෂා
භාෂා හා කතන කියන හැම වර්ධක රේඛාවම යම් කිසි අඩාල වීමක් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒට හේතු හැටියෙන් අපිට ගන්න පුළුවන් මේ වර්ණ දේහවල හේතු, ඒ වගේම උපතේදී ඇතිවෙන සංකූලතා, ඒ වගේම ගැබිනි සමයේදී අවසාන කාලයේදී කලලයට වෙන යම් කිසි හානි, ඒ වගේම උපත් සංකූලතා සහ දරු උපතේදී පසුව සිදුවෙන යම් කිසි මොළයට සිදුවෙන හානි හරහා මෙවැනි වූ තත්ත්වයන් ඇති වෙලා මස්තිෂ්ක ආඝාත වගේ රෝග ඇති වෙලා සමස්ත වර්ගදක රේඛාවලටම මේ තත්ත්වය බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ශරීරයේ හෝමෝන වල ඇති වෙන යම් කිසි වෙනස් වීම නිසා, අපි උදාහරණයකට තයිරොක්සින් කියන හෝමෝනය ඇති වෙන වෙනස් වීම නිසා සමහර වෙලාවට මෙවැනි වූ සමස්ත වර්ධනීය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි එන්සයිම ශරීරයේ ඇති වෙන, අපි දන්නවා රසායනිකයන් දිරවන්න යොදන යම් එන්සයිම වර්ග තියෙනවා. මේවා ඇති වෙන යම් වෙනස් වීම නිසා ශරීරයේ ශෛලමය මට්ටමින් යම් කිසි වෙනස් වීම ඇති වෙලා සමස්ත වර්ධනීය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව විශේෂිත වූ ගැටලු අපිට හම්බ වෙනවා සමහර වෙලාවට දරුවන්ගේ යම් ආබාධ ඇති වෙන මස්පිඩු වල ආබාධ, මස්පිඩු දියවීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. ඒවා අපි ඒ වගේම තමයි මේ ඔටිසම් කියන තත්ත්වයේදීත් වෙන්නේ මේ සමාජීය වර්ධනය සහ භාෂා හා කතන වර්ධනය ඇති වෙන යම් කිසි ඌනතාවයන්. ඒන් ගම්මේ වෙන්නේ මේ දරුවන්ගේ අනිකුත් හැකියාවන් අපිට ඔවුන්ගේ බුද්ධිය අපිට උපමට්ටම් කරලා ගන්න පුළුවන්. ඔවුන්ගේ අනිකුත් හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් අපිට උපමට්ටම් කරලා ගන්න පුළුවන්. ඒ සඳහාම තමයි ඔටිසම් සඳහා විශේෂිත වූ චිකිත්සාවක් තීරණය කරලා තියෙන්නේ. මොකද දැන් අපි දන්නවා දිල්හානි, අපි සාමාන්‍යයෙන් අපේ මෝටර රථයක් අපි අලුත් අඩියාව කරන්න යන පුද්ගලයෙක් ළඟට අපිට රේස් පදින මෝටර රථයක් ගිහිල්ලා අපිට අලුත් අඩියා කරන්න බෑනේ. ඒ සඳහා සුවිශේෂී වූ දැනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි මේ ඔටිසම් ළමයි හැසිරවීම සඳහා, ඔටිසම් ළමයින්ගේ බුද්ධිය යථා තත්ත්වයට ගැනීම සඳහා ඒ සඳහා විශේෂිත වූ චිකිත්සකවරයන් සිටිනවා. ඒ සඳහා යොදන, ඒ සඳහා අතරමැදි වීම තමයි අපි සඳහන් කරන්නේ ඔටිසම් චිකිත්සාව කියලා. වෛද්‍යතුමනි, ඊළඟ තියෙන ප්‍රශ්නය තමයි මේ දරුවන් සමාජයට අනිකුත් සාමාන්‍ය දරුවන් වගේම ඉදිරිපත් කිරීමට හැකියාවක් නැද්ද? එහෙමත් නැත්නම් මේ දරුවන්ට ප්‍රතිකාර ක්‍රම තියෙනවද මේ රෝගය නිට්ටාවටම සුව කළ හැකිද? ඔව්, නිට්ටාවටම සුව කළ හැකිද යන්න පිළිබඳ මම හිතන්නේ ඔටිසම් පිළිබඳ අපි බොහොම ගැටලුවක් තියෙනවා. නමුත් අපි දකිනවා අපි මේ රෝගය හරියට හඳුනා ගැනීම හරහා, මූලික අවස්ථාවේදී හඳුනා ගැනීම හරහා අපිට යම් අවස්ථාවන් අපි දැකලා තියෙනවා මෙවැනි වූ දරුවන් සාමාන්‍ය අධ්‍යාපන රටාවට එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ තමයි වැදගත් වෙන්නේ දිල්හානි. මේ தত্ত্বය අපිට කොයිතරම් ඉක්මනට අපි හඳුනා ගන්නවද? විශේෂයෙන් දැන් ඇමරිකාව වගේ රටවල ළමා රෝග සායනවල උන් නිර්දේශ කළා තියෙනවා අවුරුදු 2කට අඩු ළමයින්ට අනිවාර්යයෙන් ඔටිසම් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කරන්න